සියලු දෙනාම එක්කම වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට මේ වෙනතුනේ අපෙන් කරන යුතුයකම. පින්කමේ අරමුණ තමයි මම එළියලා තියෙන විදියටම කියන්නේ භාර්යාව සහ දූ දරුවන් විසින් දැන් අවුරුදු 1කමාරකට එහාදී මිය ගිය එල්.ඒ.වී. පුණ්‍යදාස මහතාට පින් අනුමෝදන් කිරීම රෝහිණී සෙනෙවිරත්න භාර්යාව චාරිකා රෝෂිනී දුව ලසන්ත රාජපක්ෂ බෑන නාලකේරන්ද පුතා තරින්දු විජේමාන්න ලේ අධ්‍යාපනය හදාරන දනුලි රාජපක්ෂ දියණිය සහ දනුල රාජපක්ෂ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන අරමුණක් තියෙනවා. කෙසේ හෝ වේවා මේ පින්වතුන් එක්කහු වෙලා මේ පුණ්‍ය භූමිය තුල ඔය බලාපොරොත්තු වෙන්නේ මේ සිද්ධ කරන්න බලාගෙන ඉන්නේ මිනිස්සෙක් විදියට මේ ලෝකේ උත්පත්තිය ලැබුවාම සිද්ධ කරන්න පුළුවන් මහා විශිෂ්ට පින්කමක් කරන්න. මොකද්ද පින්වතුනි මේ බණානේ තියෙන විශිෂ්ටත්වය? පින්වතුනි මේ පන්සලේ බණක් තිබිලා යන එකයි බණ අහන්න හිතන එකයි කියන්නේ දෙකක්. පන්සලේ බණට යනවා වගේ නෙමෙයි බණ අහන්න හිතිලා යනවා. මම දන්නවා මේ ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු ගොඩක් ඇවිල්ලා ඉන්න බණ අහන්න හිතිලා. හිතෙච්ච උදේ. මොකද එහෙම හිතෙන්නේ පින්වතුනි සංසාරේ සිද්ධ කරපු කරන මහ පුදුම විදිහේ කුසල විපාක දීලා. මේ පින්වතුන් පුදුම විදිහට පින් කරලා ඇති අකුසල් ගෙවාගෙන යන අතරමඟ සංසාරේ පූර්වයේ කරපු පින්වල ලැබුණු ඉන්ද්‍රියන්ගෙන් ප්‍රයෝජනයක් අරගෙන අර සියලු බුදුරුන්ගේ අනුශාසනාව වල කියන සබ්බ පාපස්සාන ආලේ සියලු අකුසල නොකළ යුතුයි. එහෙමයි. ඕක කරන්න පුළුවන් මොනවාද කවුරු වෙලා ඉන්නවා. මිනිස්සු වෙලා ඉන්නවා විතරයි. කුසලස්ස උපසම්පදා. සියලු කුසල් වර්ධනය කළ යුතුයි. සියලු කුසල් වර්ධනය කළ යුතුයි. දැන් බලන්න. ඔය දෙකම කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? දැන් අපි ඒකද කරන්නේ. කුසල වර්ධනය කරලා කුසල කරගන්නවා. කරන්නේ මොකක්ද? ඔය කුසලයක් ඉස්මතු වෙලා විපාක දෙන්නේ මොකටද? අකුසල යටපත් කරලා අර නෝපන් කුසල ටික ඉස්මතු කරලා සතුන්ට ඔය chance එක හම්බෙන්නේ. ඒක අපිට හොදටම තියෙනවා. අර රාජකීය දිනන්නේ අර වික්ටෝරියා සපාලක නගරයේ එනකොට තියෙනවා වංගත් අබගත් න්යාසය මම ගිහලා දැන් බෞද්ධයක් වුණා. මම යනකොට බින්දුතුනේ මම ඊබෙත එල්බිටි දේශනාවට එතනින් හතරට විතර ගිහින් එල්බිටි මනසේ හාමුදුරුවෝ කතා කරලා මම කියනවා දැන් කොහෙද මෙහි කරවෙනවලු මම රාජගිරි එල්බිටි කරවෙනවා මම කියනවා මම එතකොට දැක්කේ අබගත් න්යාසය අරෝදු වලට දාලා මේ එළිය දාලා දෙනවා. බින්දුතුනේ खंड करे मिनिස්සු නැති බත් එක තලපේ වගේ හදලා අර වතුරට වගේ කටන හොයලා බෙල්ල දෙන්නේ පුටුවෙන් පල්ලහැට මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුනේ. අපිට මොකක්ද මේ ලැබිලා තියෙන්නේ? මිනිස්සු වෙලා උපදින්නේ පින්නතොනේ පාරමිතා පුරන්න. මිනිස්සු වෙලා උපදින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමන පිළිවෙලක් කරගන්න. අද ඉඳන් අධිෂ්ඨාන කරගන්න. ඔය ලැබිලා තියෙන අතපය නිසා මේ නාස්ති නම් කරන්න එපා. එළියට දාන හැම වචනයකටම කවදා හරි වග කියන්න. ඔය යනකොට මිනිස්සු කියනවා නේද? ඔය කියන්නේ දෝන්ට ඔහම වෙලා මදි කියලා. මේ බෙදනා නැත්නම් මම බෝල් බෙදුවා කියනවා.
කාට හරි පවුලේ කාට හරි මොකක් හරි වුණා අපි හිතමු පවුලේ ළඟ විවාදේ ෆේල් කියලා. නේද අපෝරට කියනවා. මම හිතුවා ඔය ෆේල් නේ කියලා. මිනිස්සුන්ගේ හිත හරි විසයි වෙනවා. මිනිස්සුන්ගේ හිතවල ආශිර්වාදය හරි අඩුයි. නිරන්තරයෙන් බලන්න යන එක අවමානය වෙලා කරන්න. මිනිස්සු හරි කැමති කාට හරි වරදිනකොට අර අප්පුඩි ගහලා කියන්නේ. කියලා තරම් ගන්න නැද්ද? ඒක බොහෝ පන්සල් වල තියෙනවා. මෙහෙම නැත්නම් මේ තියෙනවා. ඔය මොකක් හරි දැන් මෙතන අපි ලොකහාරෝ කියනවා නේද? මේවා බබලන්නේ කවුරු හින්දාද? කවුරු හින්දාද? නිගමනට කියලා තියෙන ලොකහාරෝ හින්දා කියලා. මම නිගමනට මේවා මේ දිලිසෙන් බල්බල් වලින් නෙමෙයි. පොඩි හාමුදුරුවෝ නඩත්තු කරගෙන මහාන කරගෙන අපි ගෙන්නලා මේ ලොකු හාමුදුරුවන්ට බණ කියවන්න. මේ පිළිගන්න පුදුම බණ කැටියක් තියෙන්නේ මේ. ඔව් පස්සෙන් දානකම් තියෙනවා මොනවා. මොකටද? කවුරු වෙනවෙන්ද මේ කරවන්නේ? මේ දවස් 10 15 කොහෙවත් යන්නවත් පුළුවන්ද පාසලට? ඔය කිසි අගයක් නැහැ මිනිස්සු. අම්මා ජාතියකට ගුණයක් පණයක් කියන්නේ නැති මිනිස්සු. මොකක්hari ආරංචි වෙනවා පාසලේ. කොහොමද නෝව ගානි කියන හැටි කියලා. අර දෙවියන් නෙමෙයි කියන්නේ. ලෝකිනි තියනවා පිටුද මේක දෙලෙන් නැතුවේදී. හදන පද කොට කියන ගතු දට පුරුදු වෙන්නේ. ඔය මොනයිද දන්නේ මම මේක කියනවා. මොකක් හරි දැන් අපි හිතමු මේ දා පාසලේ අල්ලනවා නේද ශිෂ්‍යනායකවරු පොරේ. නැත්නම් මේ නේද දෙන. ඒක නිකන් පිටතනේ. ඒ වලේද දැන් මම පාසල වෙලා යන්නේ වගේ දෙයක් කරනවා බිලි ඉතිනවා. බැරි වෙලා ඔය දහම් පාසල් ගුරුවරයෙක් ස්වේච්ඡාවෙන් නෙමෙයි කරන්නේ. ගුරුවරට කියනවා යෝග උන්ටෝනේ උන්දාගත්තා. කාටද කියන්නේ? ගුරුවරු මේ පන්සල් හතර හීමාව ඇතුලේ වෙන්න ඕන මොනවද කියලා ඔයත් දන්නවා. මේකේ කරන්න ඕන මොනවද? අර පැත්තේ බෝධිනාථ ජීවමාන වැඩේ කරන පැත්තව බලන්න. ධාතු මන්දිරේ බුද්ධ මන්දිරේ චෛත්‍ය මළුව තියෙනවා. නිකන් හදවතට තට්ටුවක් දාලා බලන්න. කවදාවත් අන්තිමට වෙලා චෛත්‍ය වල බලයලු. දරුවෝ කියලා. ශාසනය වෙනුවෙන් මොකක්ද කරන්නේ? අඳුර වෙනුවෙන් නෙමෙයි හොඳ. ශාසනය වෙනුවෙන් ජීවිතේ හැම තප්පරයක්ම පුරුදු වෙන්න. පන්සල් තියෙන්න වෙනුනේ. ශානසීමට නිවීමට මිසක් ඔය ඇතොල්ලේ ඉවරට නෙමෙයි. මේ කටින් මම හිතන්නේ මේ තියෙනවානේ කටින් පොරේ 2045ක් බාර දීලා තියෙනවා. බැරි වෙලාවට ලොබහානෝ කියන්න ඕන කාට හරි ලබන අවුරුද්ද තියෙන මනුස්සයාට එන්න කියලා. අරිනේ යට දෙන්න වෙන්න නේද දෙන්න වෙන්න කියලා. මොනවයි මට කියලා සාරම උදාවේ. වෙඩි දෙනවා අතට. කටින් දෙන්න අපිට. ඔතෙන් තියෙන තඹල කන්න කියලා. මොකද වෙනතුනේ මිනිස්සු මේ ශාසනයත් එක්ක කරන ගනුදෙනුව කරන්නේ හරි විදියට නෙමෙයි. මිනිස්සු හරි වැරදිද දැනකින් මේ ශාසනික සම්බන්ධ ගන්නවත් කරනවා. ඒකේ උඩින්ම තියෙන එකක් තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. පැහැදිලිද? ඔය කියනවනේ පන්සල් වලට හම් වෙනවා කියලා. ඔය බොහෝ පන්සල් වල දායකයෝ ඉන්නවා. වෙලාවත් ගන්න ආපුවම නෙව ගානේ දී කරනවා. ඒ කියන්නේ සාර ධර්ම කියලා જાතියක් නැහැ. ඔයා මෙහෙම යනවා නේද? ඔය දවල්වල යනවා. හාමුදුරුවෝ ශාසනික ගනුදෙනුව කරනකොට එකටම පුරුදු වෙන්න. මොකක්ද? භික්ෂුන් වහන්සේලා අතේ දුරිද්‍යාව. තේරුණා කියන්නේ. මේක නෝන ඉන්දියානු කියවන. මම කිව්වේ මම විශ්වවිද්‍යාලේ යනකොට දැන් පංජාබ් වල හිටියා. මම ඒ තරණයට ගියා. අනිත්‍යවිලා ඉඳ ගන්න. ඔයා පූජකෙක්. ඔයාලා වෙනම ඉන්න ඕනේ අපි වෙනම ඉන්න ඕනේ. ඔයාලට වගේ අවශ්‍යතාවය කියන්නේ අපි යාළුවෝ වෙලා හරියන්නේ නැහැ. පැහැදිලිද මම කියන්නේ?
හාමුදුරුවෝ ගිහියෝ අතර ගැටයක් තියෙනවා. ඕන වැඩිපුරම තට්ටුව දාන්න ඇඳින් ඉන්න මිනිස්සු ළඟින් ඉන්න මිනිස්සු. අතන දෙවෙන්න මගේද. වැඩිපුරම මිනිස්සු ලං වෙනකොට ලං වෙලා ඉන්නකොට කවදා හරි මිනිස්සුන්ට ඔය ඉතින් කවුරුත් හොඳට ඉන්නකම් විතරයි. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. මිනිස්සු කියන උදවිය. කාලයක් තිස්සේ කරපු හොඳ හරි ඉක්මනින් අමතක කරන එක වැරදි වචනයක්. ඒ නිසා සාසනික සම්බන්ධතා නඩත්තු කරන්න හරි පරිස්සමට වෙන්න. අර බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතිහාමුදුරුවෝගේ සර්ප පැටියයි ගිනි පෙල්ලයි පත පැටියයි. ඒ වගේ වෙනසක් තියෙනවා. ලෝකුඩා ભેදයක් නැහැ. ඒ නිසා මේ දේශනාවට මුලින් කියන්නේ සාසනික සම්බන්ධතාවයේ නිසිලස නඩත්තු කරන්න. සාසනික සම්බන්ධතාවය කියන්නේ හාමුදුරුවෝගේ වගතුක හොයන එක එහෙම නෙමෙයි. හොඳයි. දැන් නෝදාන කැරිලා ගිහිල්ලා වෙන්න තියෙන කිරිපිටි කොට ගහනවා. ඉතින් කැරිලා කියන මිනිස්සු මගේ තන්ත්‍රය ගහලා දෙන පොල් ගහන එක කියන්නේ. කිරිපිටි කොට ගහලා. මිනිස්සු කොයි වෙලේ කුපුරන පන්සල් වලට හම් වෙනවා. තමයි ඉතිවන්නේ. කාටද හම්බෙන්නේ? කාටද ලැබෙන්නේ? මේ එකක්වත් සෝනතරහවරන්ට අපේ ලෝකහඳුරට හම්බෙන්නේ නෙවෙයි. මේ ශාසනයට හම්බෙන දේවල් වෙනවා. මේ වගේම ඉදි වෙන්නේ කවුරු වෙන්නද? සම්බුද්ධ ශාසනයේ චිරස්ථානය වෙන්න. හාමුදුරුවෝ අද ඉන්නවා උන්වහන්සේලා හෙට නැති වෙන්නේ. හැබැයි කවුරු කවදා හරි ආපුවා අනිත් අය නම් මේ වගේ වැඩයි. මේ එකක්වත් ලෝකහාමුදුරුවෝගේ පුද්ගලික මොකද? ඕනසරම කවුරු හරි යන්න ඕන කිව්වොත් එහෙම. ඒක ඕවත් නැහැ මිනිස්සු කියලා කියන්නේ මදිනාත් එක්කම බෙල්ල දෙක දාතියක්. නිසා සාසනික සම්බන්ධතාවය හාමුදුරුවන්ට හොඳට වැඩනේ අපිට හොඳ විදියට කරන්න. පන්සල ඇසුරු කරන්න අපි නෙමෙයි. හාමුදුරුවෝ සතුටු කරන්න පන්සල ඇසුරු කරන්න එපා. පාංශකූල පිරිමහලකට පන්සල ඇසුරු කරන්න එපා. ඔය කියන පොදු ජනමන හොරගන්න පන්සල ඇසුරු කරන්න එපා. වෙනදනේ පන්සල දෙන්න නෙමෙයි. පන්සල දෙන්න ධර්මය අවබෝධ කරගන්න. දැන් මොනේ සිල් ගන්නවා. ඒ වගේ පන්සල් එන එකේ ප්‍රතිඵලය වෙනදනේ ගෙදර නිවිලා තියෙන්න ඕනේ. මම එකක් අහන්න මේ පැත්තෙන් නිවිනවද දන්නේ. ඔය මට දිගලා හදවගේ විශ්වාසයි මම මේවා කිව්වට ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය පළවෙනි බණේ. ඔය කවදාවත් අන්තිමේට ගෙදර පුරහරපයක් කිව්වේ. ඒක වෙන්න ගමනේ කල්පනා කරන්න බෑ. එන්න කියන්නේ මේ අම්මලාට කවත් අන්තිමේට සෙනෙහබර ස්වාමීන් අපුරහරපෙන් බෑ. මේක බයිනවද නැහැ. මේ වගේ කීපාර දේශි කියලා ගන්න මම දෙනවා. මොකද ලූස් ගන්න බයිනත් නෙබත්. ඇතියට තනියලා. වැඩිපුරම මේ අම්මලාට බැන්නනම් බැන්නේ කවුද? අපාරයන් මිනිස්සු බයිනවා. අල්ලපු ගාලා මිනිස්සු බයිනවා. කවුද බයින්නේ? අසාද ස්වාමීන් වහන්සේ තමයි මේ බැලුවේ නැතුව ඉතින් ඒකයි. දැන් මේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. හිතගෙන ඉඳගෙන තාත්තලා උනේ මට මේක ළමයින්ගෙන් මහන්න වෙනවා. මේකට ළමයි තාත්තෝ කියලා කතා කරනවද නැහැ? අමතක නැද්ද? දැන් ළමයි තාත්තලා අමල කල්පනා කරන්න ඕනේ මගේ දරුවා මට කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? අපෝරුවට සමහර පැටව කියනවා. මේක ළමයි ෆෝන් කරනවා නේ. වීඩියෝ එකක් දැක්කද ඉතින් කොල්ලේ පොලිසියට ගෙනාවා. වෙනදට පාන්දර 3-4 වෙනකම් කොල්ල මොකද කරන්නේ? ගේම් ගන්න. ඔය නෝල් කපලා යනවා කරනවා. කවදා උදේ නැගිටිනවද? 10-11 බුදියාන. දෙවි භෝගයක් හොද. දැන් මේ බලන්න ඇවිල්ලා තරුණ මහත්තුන් මේක කල්පනා කරන්න ඕනේ. බුදියාන හොට්ටෝරේවත් හොදද කොල්ල ගන්නේ? බෙසිට කාමරයක් අතු දාලා නැහැ. මොන පෞරුෂයක්ද වෙනද? මොන අභිමානයක්? තාත්තා කල්පනා කරා. මම මේ වෙනකොට කී ගමනක් පිළිදෙට කුණාරට දාලා දෙනවා.
එහෙම කල්පනා කරන ගමන් මේක අදිලා ලබන කවුරු උපදීද කියලා. මේ වෙනකොට කී පාරක් කලි ගහනවා කියන දන්න ගහන්නේ. ගහලා දෙනවා. ඒක නම් කතා කරනවා. බණනවා. මොකද මේ හැම එකක්ම කරන්න කිව්වා. මේ හැමතැනම මේ කාරණා කියනවා. ලංකාවේ එන්න වැඩි වෙන්න පෞල් ප්‍රශ්න වෙනවද? බිරිඳ ස්වාමියාට ගරු කරන්නේ නැහැ. ස්වාමියා බිරිඳට ගරු කරන්නේ නැහැ. දරුවන්ට පේන්නේ මහා අපායක් ගෙදර පේන්නේ. අම්මා තාත්තගේ පැත්තට බයින තාත්තා අම්මගේ පැත්තට බයින. තාත්තලා කල්පනා කරන්නේ මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ වුණාට කියලා දෙනවා කියලා. ලැජ්ජාටිකම. තාත්තා කෙනෙක් වුණා. අම්මා තාත්තා වුණාම දරුවෝ හදනකොට හොඳ වගකීමක් තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ යුතුයකම තමයි අපි දෙන්නගේ කටින් දරුවන්ට එක ගමනක්වත් ඕ කියලා කියවෙන්න හොඳ නැහැ. ගෙවල් වල කොච්චර කියනවද? ඔය කියන්නේ තොපින් තමයි මෙතන කියලා. අහුරුට කියනකොට තොපිට ගෙරුවා වෙන්නේ කියලා. කියන තොපිට සබ වෙන්නේ. නැබැයි කියන්නේ නැත්නම් මම ඕක බෙදලා දෙනවා කියනවා. තාතෝ කියනවා හැර වෙන වචන නැද්ද ගෙවල්. අටවල් ලැබියොත් වචනේ හරි වැදගත් මොකේද? මිනිස්සුන් නිවන් දාගන්න. වචනේ හරි වැදගත්. ජීවිත නඩත්තුවට. මොකද ඔය වෛරය කියන එක, ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පවතින වචනත් එක්ක. මේ දුවන්නේ වචන උඩ. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරනවා හෙට ඉඳන් ගෙවල් වල කට පරිස්සම් කරගෙන ඉන්න. පොඩි යෝජනාවක් කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට ගෙවල් වල තෝ කියලාවත් කියන්න බෑ. පුළුවන්ද? හෙට ඉඳන් මම එහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා බයිනකොට ඔයා කියලා බයිනකොට. කොහොමද යනගම බලන්න. කාරණා බයිනකොට තෝ කියලා. බැලේ කේන්ති මොන වචන දෙකද කියලා. තුම තෝ කියන එක නොකිය හිටියනම් මොකද වෙන්නේ? මොකක් කරනවද කියන තොට ඕන දෙයක් කරගන්න කියලා. කතාවම තියෙනවා. කරවල කට පරිසම් කරගන්න. එකට එක කියන එක නවත්තා. වෛරය ඇති වෙන්නේ මොනවාද? එන්නදී වාචාය සමරසතු. වචනේ සම්වරකම් තියෙන්න ඕනේ. එනිසා හෙට ඉඳන් කිසි කෙනෙකුට කුමාරයක් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට දෙස්දවල් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ සමහරවල් ඉන්නවනේ ජන්ම ගතියෙන් වෙනවනේ. අජීවිතේ රටකින් හොදක් කියන්නේ නැහැ. කියන්නේ මොනවාද? මිනිස්සුන්ගේ වැරදි. මිනිස්සු හරි කෝකයි හරියට අගමැති මොකේද? අනිකගේ හොඳ කියන්නේ. අනිකගේ ගුණ කියන්නේ. දෙමන් සෝරත පඬිසාරණ නව. දෙපොත පන්සල් වෙලා ඉන්නේ කියලා. පන්සලේම නේ. ඒ කවකිරීම වෙන්නද? අපිට ඉගෙන ගියා අඩප්පර පතර යවන්නේ නේ. පන්සල් වෙලා ඉන්නේ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන කැපකිරීම. රසන්නද? රටට බයාගන්න වෙනවද? ඕන තරම් වෙනවද? වික්ෂුන් වහන්සේලාට ලෝකයක් බලාගෙන ඉන්න. මට ඕන මෙසේ 4ක් දාන්න වෙයි. රටවල් 4කින් දිගට අරගෙන. ඊට දාලා බලමු කොහෙන්ද එන්නේ කියලා ඉස්සලා. මොකක්ද වික්ෂුන් වහන්සේලාගේ කැපකිරීම? සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය විතරයි වෙනද? වික්ෂුන් වහන්සේලා නියෝජනය කරන්නේ මොකක්ද? කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දැන් මිනිස්සු බණහන් දෙන්න කප්පුරුවේ සිල ධර්මයට තියෙන කැමැත්ත. ධර්මයේ විනාශයක්. එනිසා මිනිස්සුන්ගේ සිත් සතන් පරිස්සම් කරන්න හාමුදුරු හරියට වීර්යවන්ත වෙන්න ඕනේ. මොකක්ද කිසිකෙලින්ද ගත්තොත් මිනිස්සු ධර්මයට යොමු කරවන්න පුළුවන්. නැත්නම් පැහැදිලිද නැහැ මම මේකේ. මිනිස්සු සීල සම්පන්න භාවයෙන් තියෙන්න ඕනේ මේක. මිනිස්සුන්ට ධර්මයට යොමු කරවන්න නම්
පිළිමට සුදුස්සෙක් වෙලා ඉන්න ඕනේ. ඒවා සකස් කරන එක නඩත්තු කරන එක ඉතල පහසු වැඩ නෙවෙයි. නමුත් එන අපවාද ගැරළු මම දැක්ක කොහෙද අද පෝස්ට් එකක් තියෙන සිරිදම් මේ මරණාය දකින්නත් ඇති මම හිතනවා. ඔය නෝනවද? කොච්චර බයිනවද අපිට? මොකේද? කොච්චර අපවාද නගනවා. සියල්ල ඉවසගෙන කරාගෙන මොකද මෙයාම තැන් වල යන්නේ? වෛද්‍යවරු මට කියලා දෙන්න විනාඩි 45කට වඩා කතා කරන්න එපා. නවත්තන්න කියලා දෙන්න බණ කියන එක. මොකක් වෙනවද? මොනවද ලැබෙනවද? ඉතින් හැමදාම බලන්න හතර සල්ලි හම්බෙන්නේ කියලා. මිනිස්සු බලන්නේ ඕනේ. දැන් ඔය අවුලේ දවස්වල අපි දායකේ මට මේ වෙනකොට වාහන දෙක තුනක් මහත්. ඔබ දන්නවනේ පොරනවා. ඒ වගේ යනකොට අහිම වාහන එක අරන්. මිනිස්සු දෙන්නේ වගේ මිනිස්සු කටින් පව් පුරව ගන්නවා වෙනතුනේ. ශාසනික දේවල් බලලා කවදාවත් හූල්ලන්න එපා. මොකද මාර්ගදේශනා කරගෙන හිටියේ ජීවිතේ පුරුදු වෙනවා මොකද කියන්නේ. පන්සලේ හොඳ රෝගී වටනවා නේ. ගෙදර හොඳ කියන්නේ. අම්මලා තාත්තලා කියනවානේ ආම්තුරුනේ කොල්ලා එපා කියන එකමයි කරන්නේ කියලා. අර මේක තුළ මද්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවද නැහැ? මද්ද්‍රව්‍ය කියන්නේ මොනවද? කුඩු ගන්න අයුවට. විවිධ දේවල් තියෙනවා. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහොම කරුණාවෙන් දේශනා කරන ගෙවල් වල නැතරම නැතිලාදී ප්‍රශ්නාරවල තියලාදී මොනවායිද මද්ද්‍රව්‍ය ඒ පැතිවල පැල් බැඳගෙන තියෙනවා නෙවෙයි. මේ කොල්ලෝක සාප් වල දැන් බැලුවත් කැලලක් වලක් තියෙනවා. මේ පුදුම විදියට මේ ඉස්කෝලේ 7 යත්තේ පටවගේ සාප් වල තඩ දුම්බල පළුනේ. ඒක කනවාදී හිතන්නත් බැහැ වගේ. නරම වහන කිව්ල කොඩියෝ. ඒක දැන් විනාශය. කොඩියෝක සාප් වල පෙරිකාරය. මම සප්පුරුෂ දරුවන්ට කියන්නේ මොකක් කරනවා කවුද? කවුරුත් නැහැ. ඔය තරුණකම බොහොම පුංචි කාලයයි තියෙන්නේ. ජීවිතේ වැරදෙච්ච හැම තරුණයෙකුටම වැරදුනේ ඇයි? ඇසුරේ ඉඳලා. මිනිස්සුන්ට වැරදුනේ යාළුවෝ ඉඳලා. අපිට හරි ගියයි. ඒත් යාළුවෝ ඉඳලා. මතක තියාගන්න. අපායට යන්නත් දිව්‍ය ලෝකයට යන්නත් ඇසුර හරි වැදගත් වෙනතොනේ. අම්මා තාත්තා වගේ කල්යාණ මිත්‍රයෝ හිට ඕන. එයින්ද කොරමානෝ විනා වැඩ නවත්තලා දාන්න. ජීවිතේ අනේකගේ හිත රිදවන එක නවත්තන්න. මිනිස්සුලා ඉදවනම ගුරුදුලේ. ඔය අනේ අපේ ගන්න එපා. අනේ රවුමන් කරන්න එපා. අනේ කඩින්දා කරන්න එපා. කොච්චර දේවල් වෙනවද මේක දේවල් වල. පවුල් වල කාට හරි වැඩිපුර තියෙනවද නැති මිනිස්සු පෙළනවා කරන්නේ. නැති වුණාට කමක් නැහැ. කතාකම් තියාගන්න එපා. ඔයාලා කියනවා වගේ නම් කියනවා පදාන්නේ වගේ තියෙනවා. මෙතන නැති තියාගන්න තියාගන්න එපා. විශ්වාසීසේ නැත්තර නැති කළා. මැරෙන්න කලින් පිනොදෙන මේවා නැති කරලා මැරෙන්න කියලා කියන්නේ. තිරිසන් ලෝකයේ අපි ඉපදුනාම කොහොමද හොරගන්නේ? දැන් අර දැක්කද? ප්‍රතිපලයන් කොමිකා බෙල්ලා හොරනවා තිබ්බේ. කවුද බෙල්ලා හොරලා තිබ්බේ? දැක්කද නේද පුතා මට කරලා හොරේ. පුතා බොලුයි. මම හදාම කොල්ල වඩාගෙන යන්න නාමන්න දිදගා. බොණ්ඩයක් දුන්නේ කියලා කෙරුවා මට කරේ. අර කරලා. මොනවද උඩට එන්නේ? ඒ කියනවානේ තෝ කනවා කියන්නේ කියලා. මිනිස්සු පොඩි කොල්ලෝ කියන කපනවා. මේ මොන හරි කරා කියලා පොඩි මොකද කියන්නේ? අවුරුදු 16 කට මේ තෝ කපනවා මම කන්දේ ගහලා හිටම මේ කියන්නේ. යහුත් ඒ දෙක කරනවා බාම්බාගේ කතා කරන්නේ. අල්ලලා බ්‍රේක් දෙවත්තේ. මේ පොඩි කොල්ලෝ තා පොලිසි ඉතින් කටවල් වල මොනවද තියෙන්නේ? වෛරය, ක්‍රෝධය, පුදුම
පුදුම තරහක් තියෙන විදිහට පුදුම කේන්තියක් තියෙන ඒකින්ද හොඳට කල්පනා කරගන්න පාවට ගියාට කියවන්නේ එහෙම නැහැ තමන්ගේ ලීන් මතින් ජාතක කරපු දරුවගේ බෙල්ල අපල වරක් දැක්කද කවලා තිබ්බ බිය පිළිතුර කැමරේව නෙමෙයි ඊ පාරක් කොරන්න ඇද්ද බෙල්ලට මොන වෛරයක් තියෙනද සමහරව කියනවානේ තෝ මරාගෙන මැරෙනවා කියලා මේවනේ අන්තිම වෙන විදිය අලුත උපන් දරුවා ලේ හත්ත පිටි කොයිලක් පෝච්චි වල වෙල් ගන්න නියරවල් ගන්න ඔච්චර කලවල වල විසික් කළා හම්බෙලා දෙනවා මොනවාද මේ පිළිම එතනනේ අපි අර වෛර විමාන තරංග බෞද්ධ සාහිත්‍ය අහලා තිබ්බට නැස්මන පිළිම වෙන්න ඕන තරම වෙනවා ඒ සමහර තියාගන්න ඔය නරන කලින් වෛරය නවත්තන්න අවසානයේම විදවන්න උනහම සමහර කියනවා අම්මලා දිහා බලලා සමහර දෙමව්පියෝ කියන දරුවෝ තොපින සංසාරේ හදවත කියන්නේ එයි කොල්ල කුඩු ගන්නවා ගෑනම නඩලා ගිහින් කවුද දුකේ අම්මයි තාත්තයි දැකලා නිතරම තාත්තා ඔළුව පෙන්නලා කියන ඔළුවේ ගැට ගැට වෙයි පුතා තාත්තා ඔළුවෙන් අල්ලන් ඔළුව බිම යනවා එකම කොල්ලා වගේ කුඩු ගන්නවා එනිසා මේ වගේනේ උන්ගේ විමුණනේ උන්ගේ තාරක බීජ වලට එක යනවා එයි මොකක්ද අපි නැති මේ සංස්කෘතිය ඉවරයි ජීවිතය ඉවරයි අනාගත ලෝකේ අභියෝග ජය ගන්න ඉන්න තරුණයෝ ඉවරයි මේවා කතා කරනකොට තරුණයෝ තේරුම් ගන්න එතකොට අපිට තරජන වැඩි එතකොට ගර්ජන වැඩි එතකොට නඩ ගන්න ප්‍රතිරූප විනාශ කරනවා ඒක කමක් නැහැ මම මේ තරුණ මාතෘන්ට ලොකු ගුණාසනයම සිද්ධ දෙනාට ඔල්ලොනත් ඕන එකක් මේ කතා කරන ළමයි ඉන්න තාත්තා හන්න විතරක් ගෙදරට ගේන්න මස් කිලෝ එකක්වත් දෙන්නේ නැහැ මේ කාගේ හරි පස්සේ ගිහලා මොකක් හරි එකක් කරා මොනවාද වෙනතුන ජීවිතවල ඇති තේරුම අටට රහට ගෑනු දරුවොත් එක්ක බත් ටිකක් කන්න වෙලාවක් නැහැ ටයිල් කටයක් අල්ල ගන්න පිටියක් අපරාධ කරගන්න අදහසක් නැහැ ටොයිලට් එකේ දොරට තාරු දෙක ප්‍රීප්ට් එකක් හදලා තියෙනවා කිසි වුණාවක් තාත්තලා සමහරවිට ගානක් නැහැ ළමයි ලොකු වෙනවා අවුරුද්ද අන්තිමට කියන ස්කෝර් බඩු කට්ටලේ ගන්න 30000ක් විතර යනවා අපි මුසිකර් කන්ද සල්ලි එක හොයනවා මොකද මිනිස්සු ජීවිත නිකන් නිස්කාරණේ නැති කරා එසාස පුරුෂ පින්වතුනි කවදාවත් ඒ වගේ බාල වැඩවලට මැදිහත් වෙන්න එපා මම කරුණාවෙන් මොහොමනාවේ දේශනා කර තරුණ මහත්තු තව පාරක්